මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මොන වගේද කියන එක ගැන. දේශපාලන විද්‍යාව විභාගයට එක්සෑම් එකට ඔයාලා මුහුණ දෙන්න යන්න ඉන්නවනම් ඔයාලාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර කීයක් ඔයාලට හම්බ වෙනවද? ඒ වගේම ප්‍රශ්න කීයක් ලියන්න තියෙනවද? කාලය කොහොමද හම්බ වෙන්නේ? මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ සම්බන්ධව හොඳ අවබෝධයක් හම්බ වෙයි කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරද්දී පුතේ උසස් පෙළ විභාගයේ හැම විෂයකටම ආවේනික විෂය අංකයක් තියෙනවා. ඉතින් දේශපාලන විද්‍යාවට හිමි වෙලා තියෙන අංකය තමයි අංක 23. අංක 23. මේ විෂය අංකය වැදගත් වෙන්නේ එක්සෑම් එකට ඇප්ලයි කරද්දී. පාසලෙන් මේවා නැත්නම් ප්‍රයිවට් මේවා ඔයාලට විෂය නෙමෙයි ගොඩක් දුරට ඇප්ලයි කරන්න තියෙන්නේ විෂය අංකය. ඉතින් මේ විෂය අංකය හොඳට අවබෝධ කරගන්න ඕනේ. අංක 23 තමයි දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හිමි විෂය අංකය කියන ප්‍රශ්න පත්‍ර ගැන කතා කරද්දී ඔයාලට පුතේ දවස් 2කට ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය වගේම දෙවැනි ප්‍රශ්න පත්‍රය. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලට හම්බ වෙනවා කාලය පැය 2ක්. පැය 2ක් හම්බ වෙනවා. ඒ වගේම අමතරව හම්බ වෙනවා ඔයාලට මිනිත්තු 10ක්. තව මිනිත්තු 10ක් හම්බ වෙනවා. මේ මිනිත්තු 10 පුතේ හම්බ වෙන්නේ කියවන්න. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ කියවන්න වගේම හොඳට අවබෝධ කරගන්න තමයි මේ එක්ස්ට්‍රා මේ අමතර මිනිත්තු 10 ඔයාලට දෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මුළු කාලය තමයි පැය 2කුත් මිනිත්තු 10ක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ අමතර කියවීම කාලයක් ලබා දෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලට හම්බ වෙන්නේ කාලය පැය 3යි. කාලය පැය 3යි. කාලය සම්බන්ධව මෙහෙම තමයි ඔයාලට හම්බ වෙන්නේ. කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 2කුත් මිනිත්තු 10කුත් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 3ක කාලයක් ඔයාලට හම්බ වෙනවා. දැන් අපි යමු ප්‍රශ්න මොන වගේද? ප්‍රශ්න කීයක් තියෙනවද? මොන වගේ ප්‍රශ්නද ඔයාලට තියෙන්නේ කියන එක ගැන කතා කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. අපි ඒකට කියනවා A කොටස, ඒ වගේම B කොටස. මේ A කොටසේ පුතේ ප්‍රශ්න 30ක් තියෙනවා. A කොටසේ ප්‍රශ්න 30ක් තියෙනවා. B කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා. මේ A කොටසට අයිති වෙන ප්‍රශ්න 30 තමයි MCQ. ඒ කියන්නේ බහු වර්ණ තමයි මේ A කොටසට අයිති වෙන ප්‍රශ්න 30 වෙන්නේ. B කොටසට අයිති වෙන්නේ පුතේ ගොඩක්ම කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්න 20ක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. අපි කියනවා short questions කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. part A and part B. මේ part A එකේ තමයි MCQ 30යි කෙටි ප්‍රශ්න 20යි තියෙන්නේ. මේ MCQ 30ට එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා ලකුණු 60ක්. මේ කෙටි ප්‍රශ්න වලට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා ප්‍රශ්න 20ට 40ක්. මුළු ලකුණු සංඛ්‍යාව 100යි. පළවෙනි ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරද්දී හම්බ වෙන කාලය, ඒ වගේම මොන වගේ ප්‍රශ්න තියෙන්නේ, ප්‍රශ්න පත්‍රයේ කොටස් කීයකින් සමන්විතද කියන එක ගැන දැන් පුතාලට අවබෝධයක් තියෙනවා. හරි පුතේ, අපි දැන් යමු දෙවැනි ප්‍රශ්න පත්‍රයට. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රධාන වශයෙන් කොටස් 3යි. ප්‍රධාන වශයෙන් කොටස් 3යි. පළවෙනි කොටසට අපි කියනවා පළවෙනි කොටස
දෙවෙනි කොටස, ඒ වගේම තුන්වෙනි කොටස. මේ පළවෙනි කොටසදී පුතේ ඔයාලට හම්බ වෙන ප්‍රශ්න 3ක්. මුළු ප්‍රශ්න 3ක් තියෙනවා. හැබැයි ඔයාලා ලියන්න ඕනේ මේ ප්‍රශ්න 3න් එක ප්‍රශ්නයකට විතරයි. ප්‍රශ්න 3ක් හම්බුණාට එක ප්‍රශ්නයකට විතරයි ඔයාලා උත්තර ලියන්න ඕනේ. දෙවෙනි කොටසේ මුළු ප්‍රශ්න තියෙනවා පුතේ ප්‍රශ්න 4ක්. මේ ප්‍රශ්න වලින් ඔයා උත්තර ලියන්න ඕනේ ප්‍රශ්න 2කට. දෙවෙනි කොටසේ මුළු ප්‍රශ්න 4ක් තියෙනවා දීලා. හැබැයි ඔයා ප්‍රශ්න 2කට විතරයි උත්තර ලියන්න ඕන කරන්නේ. තුන්වෙනි කොටසේ පුතේ ප්‍රශ්න 3ක් තියෙනවා. මේ ප්‍රශ්න 3න් උත්තර ලියන්න ඕනේ එක ප්‍රශ්නයකට විතරයි. එහෙනම් මුළු ප්‍රශ්න සංඛ්‍යාව ප්‍රශ්න කීයද? 4යි. හැබැයි තෝරගන්න පුළුවන් ඔයාලට ප්‍රශ්න 4යි. හැබැයි තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ඔයාලා කැමති කොටසකින් තෝරගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා කැමති පළවෙනි කොටසින්ද, දෙවෙනි කොටසින්ද, තුන්වෙනි කොටසින්ද ඔයාලා කැමති කොටසකින් මේ එක ප්‍රශ්නයක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලට ඉතින්ස දීලා තියෙනවා එක ප්‍රශ්නයක්. මේ කොටස් තුනෙන් ඕන එකක් විදිහට තෝරගන්න. ඉතින් පුතේ මේක තමයි ප්‍රශ්න පත්‍ර ආකෘතිය වෙන්නේ. ඔයාලට ප්‍රශ්න පත්‍ර ආකෘතිය මොන වගේද? පළවෙනි ප්‍රශ්න පත්‍රයට, දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හම්බෙන කාලය මොන වගේද කියන එක ගැන අවබෝධයක් තියෙනවා කියලා දැන් මම හිතනවා.